එන්න මිසි සේරත් අපි මේ මේකප් දානවා. මිස් බබා රියසල් එකේදී ස්පීච් එක හොඳට කරාද? ඕ ඉතින් ලිඳුනි හොඳ ළමයානේ. මෙයා ගෙදර ඇවිත් සෑහෙන ප්‍රැක්ටිස් කළා. හැබැයි ඉතින් ලිඳුනි මේවා කළා මදි. මේ සැරේ හොඳට පාඩම් කරලා පන්තියේ පළවෙනියා වෙන්න ඕනේ කොහොම හරි. නැත්තම් ඉතින් අර කිෂෝලි හැමදාම පන්තියේ පළවෙනියා. මම නම් ඉතින් හැමතිස්සෙම කියන්නේ to do your best කියලා තමයි. මිස් මේ too much වගේ නේද? ස්ටේජ් එකේ ස්පීච් එකක් කරනකොට ඉතින් ලස්සනට සුදට ඉන්න එපැයි. ඒක තමයි මං ඉතින් මෙයාම සිලෙක්ට් කරේ. ඒ කියන්නේ මිස් මිස් මහින්ද මං කියන්නම්. අර කිෂෝලි එයාත් මේ සැරේ ඔය ස්පීච් කොම්පිටිෂන් එකට හොඳට පර්ෆෝම් කරා. ඔයා දක්ෂයි තමයි. ඔව් ඒක තමයි ඉතින් හැම මගුලකටම එංගන්නේ. මම ওই ස්පීච් කොම්පිටිෂන් එක ගැන වෙන කාටවත් කියන්න ගියෙත් නෑ. මේ දෙන්න මෙයා හොඳට ප්‍රැක්ටිස් කරගෙන ආවා බලන්නකෝ. මේකයි මිස්. අපි ඉතින් ඉස්කෝලේ සයිඩ් එකක් ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ. ඔය වගේ කෙනෙක් ඉතින් දැන් ස්ටේජ් එකට නැග්ගාම ඉස්කෝලේ ලුක් එක මට තේරෙන්නේ නැහැ මිස්. දක්ෂකම් විතරක් මදිනේ මිස් හේරත්. මම ওই ළමයාගේ අම්මටත් කිව්වා පොඩ්ඩක් මේ ක්‍රීම් ටිකක්වත් ওই ළමයාට කාන්න කියලා. හැබැයි ඉතින් ඒගොල්ලෝ ඕනේ නැත්තම් අප මොනවා කරන්නද? ඕක ගිහිල්ලා බ්‍රිටිෂ් එම්බැසිඩර් ඉස්සරහ ස්පීච් එක කරා නම් අයියෝ ඒ මනුස්සේ දුවලා යයි අනේ යකෙක් දැක්කා කියලා එංගලන්තෙටම. The next step now. ඔය කලමුණ දැක්කාම උදේට බල්ලපත් කන්නේත් නෑ. ළමයි මුතිනා වෙනවා. තැලි කිෂෝලි කියලා. පව් ඉතින් මේ අනේ මිසස් හේරා මේ මට යන්න තියෙනවා. පොඩ්ඩක් මේ මේක ගාලා මේ ඉස්සරහට ගේන්න දුවව.